හායි ළමයි කොහමද? ඔන්න අද මම ෆේස් එකට ෆේස් පැක් එකක් දාන්න යන්නේ. මේ තියෙන ෆේස් පැක් එක මම හදාගත්තා. ඉතින් මුලින්ම ෆේස් වොෂ් එකෙන් හොඳට ෆේස් එක ක්ලීන් කරගත්තා. ඊට පස්සේ අයිස් ෆේෂියල් එකක් කරගත්තා. මම වෙන්දර කරන එකම කරගත්තා. ඉතින් මම මේකට ඇඩ් කරලා තියෙනවා කඩල පිටි, ඔරිජිනල් මුල්තානි මැටි, කටුකකුඩු. කටුකකුඩු කියන්නේ මාර්ම ග්ලෝ එකක් එනවා. මම ඒක විතරක් දාලා යූස් කරා එකයි මිල්ක් වී දාලා යූස් කරාම මාර්ම ග්ලෝ එකක් එනවා. ඊට පස්සේ මට හිතුණා ඒක ඩ්‍රයි වෙනවා වැඩි වගේ කියලා ෆේස් එක. ඉතින් ඒකට ඉතින් මම දැන් කඩල පිටි, මුල්තානි මැටි, කටුකකුඩුයි දාලා කර්ඩ් එක දැම්මා. කර්ඩ් ටිකකුත් දාලා මේ පැණි හැන්දක් වගේ දාලා දෙහිස්ම චුට්ටක් දැම්මා. ඉතින් අපි මේ පැක් එක ගාලා බලමු කොහොමද කියලා. මාරම ග්ලෝ එකක් එන මේ දවස් ටිකේ ඉතින් මෙන්න මේ දේවල් තමයි කරගෙන ඉන්නේ. නයිට් ක්‍රීම් එක රැට ගන්නවා. ඒ අතරතුර ඉතින් හවස් ස්කින් එක ගැනම තමයි ස්කින් එක හොඳටම ඩැමේජ් වුණා. ඩැමේජ් වුණා කියන්නේ ඩල් වුණා. මේ ක්ලයිමේට් එකත් එක්ක හොඳට මෙන්න හැබැයි මෙන්න මේ ආයුර්වේද වලින් පැක් හදලා දානකොට මාරම ග්ලෝ එකක් එනවා මූණට. ඒක ඔයාලා try කරලා බලන්න. ගැහණු පිළිම ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඔය විදිහට පැක් දාලා කතා කරන්න යන්න එපා ළමයි. කතා කරලා වැඩක් නැහැ. වේලෙන්න කලින් තමයි මම කතා කරන්නේ. බෙල්ලට දාගන්න නැත්නම් මූණ එක පාටක් බෙල්ල එක පාටක් යූස් කරලා බලන්න ගැහණු පිළිම ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. කඩල පිටි වලට කොහොමද ස්කින් එක ග්ලෝ වෙනවා. මුල්තානි මැටි වලට අනිවාර්යෙන්ම ස්කින් එක ග්ලෝ වෙනවා. මේ මුල්තානි මැටි වලට මේ ස්කින් එක පොඩ්ඩක් ඩ්‍රයි වෙනවා. ඒකට අනිවාර්යෙන් මේ ඩ්‍රයි ස්කින් එකක් වගේ තියෙන කෙනෙක් නම් යෝගට් එකක් මිල්ක් ටිකක් දාලා යූස් කරන්න. අපි බලමු මේක දිනුනාට පස්සේ රිසල්ට් එක. චුට්ටක් වෙලා ඉන්න. ඉතින් මේ බලන්න ස්කින් එක මාර්ම ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. ෂයිනින් එකක් තියෙනවා. ඉතින් මේ පැක් එක අනිවාර්යෙන් ගැහණු පිළිම වල හැමෝම යූස් කරලා බලලා රිසල්ට් එක කියන්න. ස්කින් එක කොයි වෙලාවෙත් ලස්සනට ෆ්‍රෙෂ් විදිහට තියාගන්න. ඉතින් හැමෝම ලස්සනට ඉන්න. බයි බයි.